ඉමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් පේදුරුතුමන් ශුද්ධාත්ම ප්‍රදානය ලැබීමෙන් අනතුරුව සිය ජීවිත අත්දැකීම පාදක කරගෙන 1 පේතුරුස් 5:7 තුල මෙසේ පවසා තිබෙනවා. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබා පල්ලා. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වූ විට ඔහුට පැවරුනේ කැඩී බිඳී ගිය ජාතියකට නායකත්වයේ දීමටයි. ලින්කන් බුද්ධිමත් නායකයෙකු සහ උසස් සදාචාරාත්මක චරිතයක් ලෙස සැලකනු ලබනවා. එනමුත් ඔහුගේ වේශ නිරූපණයේ තවත් අංගයක් සමහර විට අනෙක් සියල්ල සඳහා පදනම් වූවා. පැවරී ඇති කාර්යයන් සඳහා ඔහු ප්‍රමාණවත් නොවන බව හොඳින්ම තේරුම් ගත්තා. එම ප්‍රමාණවත් නොවීමට ඔහුගේ ප්‍රතිචාරය ලින්කන්ගේ වචනවලට අනුව මට යන්නට වෙනත් තැනක් නැත යන අතිමහත් විශ්වාසය නිසා මහා බොහෝ වාරයක් දනින් වැටී තිබෙනවා. මගේම ප්‍රඥාව සහ මා ගැන ඇති සියල්ල ඒ දිනේට ප්‍රමාණවත් නොවන බව මට පෙනී යන්නක්. ජීවිතයේ අභියෝගවල දැවැන්ත ස්වභාවය සහ අපගේ ප්‍රඥාවේ දැනුමේ හෝ ශක්තියේ දැඩි සීමාවන් අපව ග්‍රහණය කර ගන්නා විට ලින්කන් මෙන් අප සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කිතුතුමන් මත බව අපට පෙනී යන කරුණක්. ඊට හේතුව අසීමිත වන්නේ එතුමන් පමණක් වන හේයින්. එනිසායි ආරම්භයේදී අසන්නට යෙදුණු ලියවිලි පාඨය පේදුරුතුමන් වඩාත් අපූර්වට විචිත්‍රවත් චිත්‍රයක් බවට නැගුවේ මෙම යැපීමේ ආදීනව අපට උදක්ම මතක් කර දීමට. දෙවිඳුන්ගේ දරුවන් කෙරෙහි එතුම් ප්‍රේමය එතුමන්ගේ සර්ව බලය සමග එකතු කර අපගේ දුබලතා සමග ලංවිය හැකි නියම පුද්ගලයා වන්නේ කිතුතුමන් පමණි. යාඥාවේ හරයද මේ හා සුසරව පවතී. අපි ප්‍රමාණවත් නොවන බවත් එතුමන් සදාකාලිකවම ප්‍රමාණවත් බවත් විශ්වාස කරමින් කිතුතුමන් වෙතට යන්නෙමු. ලින්කන් පැවසුවේ තමාට යන්නට වෙනත් තැනක් නොමැති බව තමාට හැඟුණු බවයි. නමුත් අපි දෙවිඳුන් අප කෙරේ දක්වන ඉමහත් සැලකිල්ල තේරුම් ගැනීමට පටන් ගන්නා විට එය පුදුමාකාර සුබ ආරංචියකි. අපට එතුමන් වෙතට යා හැකිය. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්භවන පිණිසද නිසක කමින් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු.